නෑ මේ යහපාලන ආණ්ඩු කාලේ දාපු නඩුවන්නේ මේ තාම විවාහක වෙන්නේ. ඔව් ඒ වගේම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනස් කරන එක ඇත්තටම හොඳ නැද්ද ඔබතුමා? නෑ රටේ අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් වෙන්න ඕනේ. ඒක පිළිබඳ මං හිතන්නේ මුළු රටම එකඟයි. නැතුව තමන්ට ආණ්ඩු බලය ලැබුණයි කියලා ඒ බලය පාවිච්චි කරලා තව දශක ගණනාවකට ඉරණම තීරණය වෙන අධ්‍යාපන ක්‍රමයක් එහෙම හිතුමතේ සකස් කරන්න බෑ. ඉතින් මේ ආණ්ඩුව මෙතනදී වරද්දාගත්තු පළවෙනි දේ තමයි ඒ පුළුල් මනසින් නෙවෙයි මේකට අවතීර්ණ වුණේ. තාම පටු මනසකින්. ඒක නිසා තමයි මේ විදිහේ තත්වයක් ඇති වුනේ. ඔව් ඒ වගේම සමහරක් අය කියනවා හර්නි ගෝ හෝම් කොට අන්තිමට ඔබතුමා ගෙදර ගියා කියලා. මොකක්ද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ හකුල ගන්නු කියන එක තමයි අපේ ප්‍රධාන සටන් පාඨය. දෙවෙනි සටන් පාඨය තමයි ඒක කරේ තියාගෙන යන අගමැතිනිය ඉල්ලා අස්වනු කියන එක. එතකොට පළවෙනි සටන් පාඨයට අදාළව හකුල ගැනීම සිදු වෙලා තියෙනවා. ඒ නැත්නම් අපි කියලා නෑනේ අගමැති කමෙන් යන්න කියලා. මොකද අගමැති ධූරයේ භාවිතාව ගැන නෙවෙයි අපිට ප්‍රශ්න තිබුණේ. අධ්‍යාපන ඇමතිකමේ භාවිතාව පිළිබඳ ප්‍රශ්නේ. ඒක බලපෑ ඒක සම්බන්ධ වුණේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියත් එක්ක. එතකොට ඒක හකුල ගැනීමත් එක්ක අධ්‍යාපන ඇමතිගේ කලින් තිබ්බ පිහාට්ටු දැන් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ වගේම පොහොට්ටුවෙන් කියලා දෙන ඔබතුමා කාර්යයක් කරා තමයි. නමුත් ඒගොල්ලෝ තමයි ඒ ගැන සම්පූර්ණ දේ මුලින්ම කතා කරේ කියලා. අනේ කැමති අය කැමති විදියට උපුතිරපු ලියා ගන්න.